हाँ show me oh මේ මට නෑ මේ දෙන කරන්නේ මට okay දෙවි මට බෑ මම එලිසක්කට කජුවේ නෑනේ okay hello guys ඉතින් මොකද වෙන්නේ ඉතින් ඔන්න අද අපි පොඩ්ඩක් එළියට යන්න කියලා බැලුවා මායි මේදි බබයි මොකද ඔයාලට පිටිපැත්තෙන් පේනවා ඇති අපේ නිල් වන් අහසක් තියෙන ඉතින් මෙහෙ දන්නවනේ ඉතින් කලාතුරකින් තමයි ඉතින් ඔහොම ඩේ එකක් එන්නේ ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා ඉතින් මේලි බබත් බෝලුකුත් අරගෙන රෙඩි වෙලා ඉන්නේ මෙතනින් තියෙනවා මේ අපි ඉන්න කිට්ටුව තියෙනවා ෆොරස්ට් එකක් තියෙනවා මේ ෆොරස්ට් එකට කැලෙන් එහා පැත්තේ තමයි පොඩි පාක් එකක් තියෙන්නේ. ඉතින් ගිහලා බලමු මේ පැත්තේ මොකද කරන්නේ මොකද වෙන්නේ කියලා. ඕකේ. හවයි. good morning. තාත්තා මම වගේ කඩෝ but lots of cats story lots of dog story. ඕකේ. මොනවද මේ කඩුව? මෙන්න මෙතනින් තමයි අපි ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් මේ ඒරියා එක ලන්ඩන් සෝන්. ඉතින් ලන්ඩන් කිට්ටුව තියෙන්නේ. නමුත් ලන්ඩන් කිට්ටුනාට තියෙනවා මේ අපි ඉන්න ඒරියා එකේ මේ ටැඩ්බෝත් වල මේ වගේ ලොකු ප්‍රමාණයක් තියෙනවා නිකන් හිස් මේ විදියට ඉඩම් මෙතනින් වැඩිපුරම වෙන්නේ මෙන්න මේ විදියට කට්ටිය උදේ හවස බල්ලන්ව එක්කන් ඇවිල්ලිවරලා යාළුවෝ ඇවිද්දවනවා. ඒ දේවල් තමයි කරන්නේ මේ ඒරියා එකේ වැඩිපුර. ඉතින් මේ බලන්න ඔයාලට පේනවා ඉතින් මේ වටේටම තියෙන්නේ ෆොරස්ට් එක තියෙන්නේ. ගොඩාක් දුරට සයිලන්ස් ඒරියා එකක්. ඉතින් මේ ඒරියා එක හරිම ලස්සනයි. හැමදේම පහසුකමුත් එක්ක තියෙන ලස්සන සුන්දර ගමක්. ඉතින් මේ යන්නේ ඉතින් ඒ ගම මැද්දේ තියෙන ලොකු ෆොරස්ට් එකක් මැද්දේ තමයි ඉතින් මේ යන්නේ. ඉතින් තව දෙයක් තමයි මෙහි ගොඩාක් දුරට උරගයෝ හරය මෙහෙ නැති තරම්. ඉතින් ඒක නිසා පොඩ්ඩක් බය නැතුව මේවා ඇවිදින්න පුළුවන්. ලංකාවේ වගේ නම් පොඩ්ඩක් මේ වගේ කොළ වැටිලා ඒ තියෙන තැන්වල ඉතින් දෙපාරක් බලන්න ඕන. මොකද සත්තු අපේ විසකුරු සත්තු හරය මේ ගොඩාක් ඉන්න නිසා. ඕකේද? හොඳට අල්ලගන්න. යා අමාරුන කියන්න මේලි මේ බල ඉතින් මෙහි ඇවිල්ලා කට්ටිය කැම්පින් කරලා මේ වගේ තැන් පොඩි කට්ටියන්ට ප්ලේ කරන්න හදලා තියෙන ති ඔයාලට මම පෙන්නන්න මෙන්න මෙතන මේ තියෙන්නේ තරකෝටු එකතු කරලා මේ විදිහට කැම්පින් හට් එකක් හදලා පේනවනේ. ඉතින් මේ ෆොරස්ට් එකේ මේ සමහර ගස් තියෙනවා දිර්ලා තියෙනවා මේ ඔයාලට පේනවනේ මේ උඩ සමහර අතු කුලඟත් එක වැටෙනවා. දැන් මම දැක්ක දැන් අතන එකපාරට ලොකු වත්තක් දරබඩස් ගාලා බිම වැටෙනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් බලන්න ඕන. මොකද මං ඊට පස්සේ තමයි මේ මේලිත් එක්ක ආපු නිසා පොඩ්ඩක් උඩ බැලුවේ අවුලක් නැහැ. මේක නම් යමු ගහක් වගේ පේන්න තියෙන්නේ. බොදු තරණෙන් අවුලක් කියලා ගන්න. ඉතින් ඔයාලා වීඩියෝස් වලින් දකින්නෝනේ මේ වගේ පරිසරවලට ඇවිල්ලා කට්ටිය කැම්පින් විදියට ලී අතු කපාගෙන ගිහිල්ලා හදලා ඊට පස්සේ මැටි වලින් එක ඒවා හදපු පොඩි කැම්පි මං ඔයාලට එකක් පෙන්නන්නම්. එන්න මේ තියෙන්නේ ඒ වගේ ප්ලේස් එකක්. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඉතින් මේ ගහක් කඩන් වච්චිච්ච ප්ලේස් එකකට මෙයාලා කල්ලා තියෙන දෙපැත්තෙන් ලී තියලා මෙන්න මේ විදිහට හදලා. ඉතින් මෙතන ඇතුලේ තියෙනවා මේ පොඩි අර අපිට ගිනි මැලයක් වුණත් ගහන්න පුළුවන්, පත්තු කරන්න පුළුවන්. ඒ වගේ හදලා මෙලි බබා හෝල් වාඩි වෙන්න. ඉතින් මෙන්න මෙතන තියෙන්නේ මේ ගිනි මැලේ ගැහුවට පස්සේ මේ දුම් කවුලුව තමයි මේ හදලා තියෙන්නේ. යාලා මැටියෙන් හදලා තියෙන්නේ. මම හැදුවා මේ ලිපපත් එක්ක පොඩක් හවස් වෙනකම් මෙතනට වෙලා පොඩ්ඩක්
ගත කරන්න. ඉතින් බලමු කොහොමද කියලා මෙතන සුද්ධ කරගන්න ඕන ඇතුළ. බලමු සුද්ධ කරගෙන. City. ඉතින් ගයිස් අපි දෙන්න මෙතන ක්ලීන් කරගත්තා. ක්ලීන් කරගෙන ඉවරලා අපි ගෙනාවු බඩු ටික තිබ්බා. ගෙනාවු අපි අත පොඩක් ක්ලීන් කරගමු ඈ. ඔය තමන්ලා මේ තාත්තගේ අත අපි වෙලා තියෙන හොඳට මේ වුන් වෙලා තියෙන. අකතරට නැද්ද? සොක්ස් දෙක බිම තියන්න එපා. Okay. Sit here. Millie. Okay. Give me a open. The red one is mine. The red one. Red one, spicy. You like? But why you eat that? I'm trying. Signal නෑ මේ ෆොරස්ට් එක ඇතුළට සිග්නල් මොකුත්ම නෑ කට් මොකුත්ම අහුවෙන්නේ නෑ. ඒකත් මේ ටයිම් එකේ ලන්ච් ටයිම් එකේදී මම බැලුවා මෙසේජ් එකක් දාන්න ෆොටෝ එකක් දාන්න බෑ. No, no, no. No, no. Mary. හෙලෝ ගයිස්, ඉතින් දැන් අපි යන්න කියලා හදන්නේ. මොකද මේලි බබාට යන්න ඕන වෙලා තියෙනවා ඩක්ලට කෑම දාන්න. ඉතින් අපි ඒ පැත්තට යනවා. මේලි, see? ඉතින් මේලි බබා යන්න කලින් ටයිඩි අප් කරන්න ඕන කියලා හොඳට ටයිඩි අප් කරනවා. Good girl. ආසද ටයිඩි අප් කරන්න. Okay. අපි ආයෙත් යමු. එතන? ඔව්. Yay. ඔය දඩෝරේ පාරේ එතන? එන්නද? ඔව්. එන්න පාර දන්නවා. තාත්තා දන්නවා. තාත්තේ දඩෝරේ. කොය? Oh. Yes. Yeah. Play කරන්න යා play කරන්න.
දාන්න. හා මොනවද කියන්න ඕනේ? ධ්‍යාන කරලා ගෙදරද? ඕකේ අපි ධ්‍යාන කරලා ගෙදර යමු ඉතින්. හා? කොහෙද කියන්නේ නැත්තේ?